මට ගේමින් PC එකක් ගන්න දෙමව්පියන්ව කැමති කරවගන්නේ කොහොමද? හ්ම්. මේ දේ ඕනි අම්මා තාත්තා කෙනෙක්ට ෂෙයා කරන්න මං තේරුම් කරලා දෙන්න. හරි මට මේ ගේමින් සීන් එකේ අවුරුදු 10ක විතර එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. ඉතින් ඔයාගේ අම්මටයි තාත්තටයි මේක අනිවාර්යෙන් බලන්න කියන්න. ඔයාගේ පුතා ගේමින් PC එකක් ඉල්ලනවා නම් ඔයා මුලින්ම දැනගන්න ඕනි ඔයා ඉන්නේ ලකි ස්පොට් එකක. පළවෙනි දේ ඇවිල්ලා PC ඉල්ලන්නේ ස්මාර්ට් ක්‍රියේටිව් තින්කින් තියෙන ළමයි. ගොඩක් කට්ටිය ගේමින් කන්සෝල්ස් තමයි ඉල්ලන්නේ. ඒත් මේ PC ඉල්ලන කට්ටිය තමයි ඔය ප්‍රෝග්‍රෑමර්, කන්ටෙන්ට් ක්‍රියේටර්, ඩිසයිනර් කියලා ජොබ්ස් එහෙම නැත්නම් බිස්නසස් පටන් ගන්න. e-sports වල ස්පෙෂලායිස් වෙලා ඩොලර් මිලියන ගණන් හම්බ කරන කට්ටියත් ඉන්නවා. අනිත් දේ ඇවිල්ලා ඔයාගේ පුතා මෙච්චර අඩු වයසකදී ඉන්වෙස්ට්මන්ට් මයින්ඩ්සෙට් එකකින් ඉන්නේ. PC එකක් කියන්නේ parts upgrade කරන්න පුළුවන්, components replace කරන්න පුළුවන්. basically continuous improvement එකක්. ගේමින් කන්සෝල් එකක් නම් හැම අවුරුදු 2-3කට සැරයක්ම අලුත් එකක් ගන්න වෙනවා. අනිත් එක ගේම්ස් ගන්න විතරයි පුළුවන්. ඔය Netflix